මම කියලා පිළිගන්න හොට් කිචන් එකට ගන්නගෙන යනනේ මම අද මේ උදේ කැමරාවට හදන්න ලෑස්ති බලමු මේක හදාගන්න කොහොමද කියලා හදලා තියෙන්නේ බලමු මේක පිළිවෙලක් කරගෙන යන්න ඉක්මනට හදාගන්න පුළුවන් මේ මම පිළිවෙලක් කරලා තියෙන්නේ මේකට පුකුළු දාලා තියෙන්නේ ඉතින් ටිකක් බලපාන වෙනස් වෙනවා ටිකක් කල්පිට වැඩියෙන් මම හමන්නේ ඒකට වෙන්නේ තමන්ට ඒ පුකුලොන මිරිස් දාන්න ඕන නම් එහෙම ගම්මිස් කුඩු විතරක් දාන්න ඕන මොකද ගම්මිස් කුඩු විතරක් දාලා හරිම රසයි අර මිරිස් කුඩු දානවා ගම්මිස් කුඩු එක හරිම රසයි සුදුලුණු හරිමින් දෙන්න කරලා අර පුකුල අම්බ පුකුල ටික මික්ස් කරලා මේ විදිහට හදානවා මම හදන විදිහ වීඩියෝ එකක් දාන්නම් මේ දාලා තියෙන්නේ ලයිව් ඒ දාලා තියෙන්නේ මම මේක අද කැමරට අරන් යන වැඩ කරනවා මේ රසයි මේ හරිම රස ඇත්තෙන්ම අද දාන්න මිස්කුඩු දාන්න නර රස ඉන්නේ මිස්කුඩු දෙනවා තමයි රස ඉන්නේ අඩු ගින්නේ තමයි මේක ගින්දර ගොඩක් දාන්නේ මේක ටක් ගාලා මේක පාට වෙනස් වෙනවා මේ පාට වෙන්න හදාගන්න ඕනේ මේ තෙල් වැඩියෙන් දාලා ගින්දර අඩුවෙන් දාලා මේක කඩේ තියෙන ලොකු රොටි ඒ සාච් හදන ඒක තමන්ට පීටි වලින් හදාගන්න පුළුවන් පීටි වලින් ඒ විදිහට හදාගන්න පුළුවන් මම සාච් බොක්ස් එක තමයි ගත්තේ ලොකු රොටි එක ඒක තමයි ගත්තේ මේ ක්විට් එකේ ඉන්න අයට පුළුවන් මේක දාන්න පුළුවන් මොනවද පවුඩර් එක දෙලුම් එක වෙන හදනවා උලෙන් දාලා එකක් හදනවා ගම්මිස් කුඩු දාලා මේ දෙලු පවුඩර් එක දාලා එකක් හදනවා ඒක තරසයි දෙලුම් වගේ ටිකක් ඇඹු රස එනවා ගම්මිස් කුඩු දාලා දෙන එක අපිට අන්න පුළුවන් වැඩි මේක මේ තෙලෙන් නෙමෙයි වැඩිපුර කරන්නේ පොරොන් දාන්නේ තෙලෙන් නෙමෙයි හදිසියේ තෙලෙන් හදා ගන්න පුළුවන් ඉතින් අපේ රටේ වැඩිපුරම ඉතින් තෙලෙන් හදාගන්නේ කිලෝ එකකින් හදන්න පුළුවන් කුකුළු කිලෝ එකකින් අර පපු ප්‍රදේශේ කුකුළු ඒක මේ දෙහි ගෙඩිය පිටින් ගෙඩිය එම දෙකට කපලා සුදු ලුණු ඒ විදිහටමයි ලුණුත් ඒ විදිහටමයි කුඳු පොත්ත කැලක් දාලා ගම්මිස් කුඩේම දාන්නේ නැහැ ලුණු දාලා තැම්බෙන්න තියෙන හොඳට හොදලා එතකොට ආමතු පිළිගන්න එහෙම යනවා අඹු රසනේ එතකොට ඒ ගෙඩිය එම් පිටින්ම දාන්න ඕන කපලා මේ ගින්දර අඩුවෙන් දෙන්න නිසා තමයි එහෙම නැත්නම් මේ පාට වෙනස් වෙනවා ගින්දර මොකද මේක ඉද්දේ තිබ්බේ
ඒ වෙලාවට හදන්න ටක් ගාලා නේද? හැබැයි ගින්දර නම් අඩු කරන්න ඕන. පාට වෙනස් කරන ටක් ගාලා. යන්නේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා. ඔයාලගේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. පහළ තියෙන බෙල් අයිකන් එකත් ටච් කරගෙන යමු. වෙනම වීඩියෝ එකක් දාමු ඔයාලට ලැබෙන්න සලස්ස. ගොඩක් ස්තුතියි. හදරේ හැමෝටම තෙරුවන් සරණයි.